Welcome to our YouTube channel. ඉතින් අද අපි දෙන්නත් එක්ක ආවා මෙල්බන් වල තියෙන Queens Market එකට. ඉතින් Queens Market එකට අපි ආවේ street food try කරන්න. බලමු මේ මගේ first time අපි කලින් පාර මෙහි ඒකට කලින් ඇවිල්ලා නැහැ මෙහි. ඉතින් මොන වගේ experience එකක්ද කියලා බලන්න. එහෙනම් ඉස්සරහට අපිත් එක්ක යමු. කලින් වීඩියෝ එක වගේම වයිනේ. කලින් වීඩියෝ එක බලන්නේ නැත්නම් ඒකත් බලන්න. ඔව් කලින් වීඩියෝ එකත් බලන්න. අපි කලින් වීඩියෝ එකේ කරේ ඒකත් මාකට් එක. ඒකත් මාකට් එකක්. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් මේක ඊට වඩා ලොකු එකක් නේ. ඔව් මේක ඊට වඩා ටිකක් ලොකු එකක්. අපිට ඇතුළට ගිහිල්ලා බලමු මොන වගේද කියලා. එහෙනම් ඉතින් අපි ආපු ගමම කරේ අපේ කායක පාක් කරන්න ප්ලේස් එකක් බලපු එක. ඉතින් මාකට් එක ඉස්සරහා ලොකු ස්පේස් එකක් තියෙනවා කායක පාක් කරන්න. ඒ වගේම අපිට ඒකට පේ කරන්න ඕන. ඉතින් අපි 2 hours වලට තමයි පේ කරේ. කොහොමත් අපිට ඉන්න පුළුවන්කම තිබුණේ ඒ වගේ වෙලාවක් තමයි. හේතුව අපි මෙතනට එනකොටත් 2:00යි. ඉතින් මාකට් එක අද 4:00 වෙද්දී මාකට් එක වහනවා කියලා තිබුණා. ඉතින් අපි හිතුවා ඔයාලව මාකට් එක වටේ පුංචි රවුමක් එක්කන් යන්න ඕන කියලා. මොකද අපිත් ඇත්තරම මාකට් එකේ ඇවිදපු නැති නිසා ඉස්සෙල්ලම චුට්ටක් වටයක් දාලා පස්සේ ටික වෙලාවක් ගිහිල්ලා අපි මොන හරි try කරමු කියලා තමයි හිතාගෙන හිටියේ. මොකද මේක අපිට හිතුණා shops ඔක්කොම වහයිද දන්නේ නැහැ. ඒ නිසා අපි පොඩ්ඩක් ඉක්මනට චුට්ටක් බලාගෙන හිටියොත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා අපි පොඩ්ඩක් ඇවිද්දා. ඇත්තටම මේක හරියට නිකන් ලංකාවේ අර පිටකොටුව වගේ හැම දෙයක්ම තිබුණා. ඉතින් ඇඳුම්, ඒ වගේම bags, ඒ වගේම hat, ඒ වගේම ගොඩක් ಜಾති තිබුණා. හරි ලස්සන ඒවා ගොඩක් තිබුණේ handmade දේවල්. ඉතින් ඒවා මම ඇත්තටම වෙන තැන්වලදී දැකලා තිබුණ නැති දේවල් තිබුණා මෙතන. එයාලා ඒගොල්ලන්ගේ handmade items, එතකොට ඒ වගේම එක එක cultures වලින් එක එක රටවල් වලට ආවේනික එක එක දේවල් තිබුණා. ඉතින් අපි ඒව හැම එකක්ම බලලා ඊට පස්සේ අපි තීරණය කරා අපි ආවේ මොන හරි ෆුඩ්ස් මොන හරි try කරන්නනේ. ඒක කරනවා කියලා. එහෙනම් අපි චුට්ටක් මේ මාකට් එක වටේ පොඩ්ඩක් බලලා ඇවිදලා ඊට පස්සේ බලමු මොනවාද අපි කෑවේ කියලා. ඉස්සෙල්ලාම අපි මේවා බලලා ඉමු. ඊට පස්සේ අපිත් එක්ක එන අපි මොනවද ගත්තේ කියලා බලන්න.
තමයි මට ඔයාලට කියන්න බැරුණා මේකේ ඕපන් අවර්ස් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් සඳුදා දවස වහලා ඉතින් මන්ඩේ මේක නැහැ. ඒ වගේම අඟහරුවාදා ඉඳලා සිකුරාදා වෙනකන් 6 to 3 තමයි මේක ඕපන් වෙලා තියෙන්නේ. ඊට පස්සේ සැටර්ඩේ වල 6 ඉඳලා 4 pm වෙනකන් මේක ඕපන් වෙලා තියෙනවා. ඒ වගේම දැන් අපි ආවේ ඉරිදා දවසක. ඉතින් සන්ඩේ 9 to 4 තමයි ඕපන් අවර්ස් තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට එන කට්ටිය එන්නේ සැටර්ඩේ සන්ඩේනේ. ඉතින් සැටර්ඩේ 6 to 4 තමයි මේක ඕපන් අවර්ස්. ඉතින් එන කෙනෙක් එන්න ඕන ඒ වෙලාවලට. ඉතින් අපි නම් ඉතින් ඇත්තරම පරක් වෙලාවේ ඉතින් ඔයාලා දන්නවනේ අපේ වීඩියෝස් බලන ගොඩක් කට්ටිය දන්නවා අපි සාමාන්‍යයෙන් දවස පටන් ගන්නෙ ඒ කියන්නේ මේ සැටර්ඩේ සන්ඩේ දවස් දෙක පටන් ගන්නෙ උදේ 11ට විතර කියලා. ඉතින් ගමනක් යන දැස් වුණාට පස්සේ අපිට අනිවාර්යෙන්ම එක හරි දෙක හරි වෙනවා අපි ඒ තැනට යන්න ගියා. මොකද අපි ඉන්නේ දවස් දෙකේ විතරක් නිසා ගෙදර අපි චුට්ටක් නිදා ගන්නවා. ඒක මම හැම වීඩියෝ එකකදීම වගේම කියලා තියෙනවා. මොකද ඇත්තරම මම හිතන විදිහට හොඳ නිින්දක් අවශ්‍යයි. ඉතින් අපිට සතිය දවස්වල චුට්ටක් රෑ වෙනම නිදා ගන්න. ඒ වගේම උදේ පාන්දරින්ම අපි වැඩටත් යනවා. ඒ නිසා අපිට චුට්ටක් නිින්ද අඩු නින්දා අපි ගොඩක් වෙලාවට සැටර්ඩේ සන්ඩේ ඒ දෙකේම චුට්ටක් නිදා ගන්නවා. ඒක මම ගොඩක් වීඩියෝස් වල කියලා තිනවා. මොකද මම හැම වෙලේම එහෙම කිව්වම ඔයාලත් හිතනවා ඇතිනේ අනේ මෙයාලා හැමතිස්සෙම නිදා ගන්නවනේ. ඒ වගේ එකක් නෑ. ඇත්තරම එහෙම නෑ. අපි සතියේ ඉතුරු දවස් ටිකේ ඉතින් ගොඩක් පාන්දරින් යන හින්දා රෑ වෙලා ගෙදර එන හින්දාත් ඉතින් අපි ගෙදර ඉන්න දවස් දෙකේ චුට්ටක් නිදා ගන්නවා. ඉතින් මම මේ බෑග් එක බැලුවේ ඇත්තට මම මේ වගේ බෑග් වලට ගොඩක් ආසයි. මම මෙහෙදි මේ වගේ බෑග් එකක් මම නෝමල් බෑග් එකක් පාවිච්චි කරනවා පේන්ස් මුකුත් නැති. ඉතින් මට මේක දැක්කම ආස හිතුණා. මේ මම ඔය කියන්නේත් මට ඔකට ආස හිතිලා ඔය පර්ස් මට වැඩක් නැහැ. ඇත්තටම ඔයගලන් දැකලා තියෙනවනේ මම අර කේමාර්ට් එකට ගියාමත් මට වැඩක් නැති වුණත් මං ඉතින් බොරුවට අල්ලලා බලලා ඒක ගන්න try කරන එක මගේ මයින්ඩ් එකට යනවා. එහෙම අපිට මේ වගේ දෙයක් මේකේ පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ දෙයක් දාලා මේක යූස් කරන්න පුළුවන් කියලා මම එහෙම යනවා. ඒ වුණාට මම ගන්නෙ නෑ. ඇත්තටම ගන්නෙ නැහැ. ඒ වුණාට මම ගන්න වගේ යනවා. එහෙම එකක් තියෙනවා චුට්ටක්. ඉතින් අපි එනම් ඉස්සරහට ගිහලා බලමු. අපි යන්නේ කැෆේ ඒරියා පැත්තට. මෙතන අර වගේ බඩු තියෙනවා. කලින් තියෙන යනවා. බලමු.
Passion fruit? බොන්නද? ඇත්තටම මෙතන ශ්‍රී ලංකන් ෆුඩ්ස් තිබ්බා. ඉතින් සද්දෙට තමයි හැරිලා බැලුවේ. මොකද අපි දැනගෙන හිටියේ නෑ මෙතන මෙහෙම තියෙනවා කියලා. ඉතින් කොත්තු ගහනවා. ඒ සද්දෙට තමයි අපි බැලුවේ. කොහොම හරි ඉතින් එන කවුරු හරි ඉන්නවා නම් මෙතනත් try කරගෙන යන්න. ඉතින් මම ඩ්‍රින්ක් එකක් ගත්තා. මම ෆැෂන් ෆෘට් වලට ගොඩක් ආසයි. ඒ නිසා මම ගෙදරදිත් හදාගෙන බොන වෙලාවල් තියෙනවා. මට හම්බුනාම මම අරගෙන ඇවිල්ලා. ඉතින් මම මෙතෙන්දිත් ඒකක් තමයි ගත්තේ. ඊට පස්සේ දැන් මේ හොයාගෙන යන්නේ මේක එකින් හැම පැත්තෙම වගේ අපි දෙන්න ගියා. මොකද චුට්ටක් විතර කරකොල ඇතරිය වගේ වුණා. මේ පොඩක් හොයාගන්න චුට්ටක් අමාරු වුණා. ඉතින් මොන පැත්තද තියෙන්නේ කියලා. ඉතින් දැන් කොහොම හරි අපිට හම්බුණා. ඉතින් දැන් අපි මේ යන්නේ මොන හරි අපිට කැමති හරි ආස හරි මොන හරි දෙයක් තිබුණත් එහෙම බලලා ගන්න. මොකද ටාගට් කළාම මෙන්න මේ අපි මෙන්න මේ කෑම කනවා, අපි මෙන්න මේ චයිනීස් කනවා, කොරියන් මොන හරි try කරනවා, ස්වීට්ස් මොන හරි try කරනවා එහෙම කියලා අපි ගියේ නැහැ. ඉතින් අපිට ඕන උනේ අපි දැකලා නැති මොකක් හරි අපි අලුත් දෙයක් මාක try කරනවා කියලා හිතාගෙන තමයි ඉතින් අපි ගියේ. ඊට පස්සේ කොහොම හරි ඉතින් අපිට තැනක් හම්බුණා. ඉතින් අපි මොනවද කෑවි කියලා බලන්න වීඩියෝ එක වෙනකම් ඉන්න. ඉතින් ඇතරම වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ඉතින් සම්පූර්ණ වීඩියෝ එක බලාගෙන ඉන්න. ඒ වගේම ඉතින් කවුරු හරි දැන් මේ අපේ වීඩියෝ එක බලලා මෙහි එනවා නම් ඒ කියන්නේ මෙල්බන් වල ඉන්න මම මේ කියන්නේ මෙහි ඒ කියන්නේ අර දිගටම පරණ එහෙම කටියට නෙමෙයි. ඉතින් කවුරු හරි අලුතෙන් ඇවිල්ලා ඉන්නවා නම් ඒ වගේ කවුරු හරි දැක්කොත් ඉතින් මේ අපි පෙන්නපු මේ ලොකේෂන් එකට ගිහිල්ලා මේ ෆුඩ්ස් ඉතින් මේ වගේ මේ මාකට් එකේ ඉතින් ඇවිදින්න කියලා මම කියනවා. ඇත්තටම එයානම් ගොඩක් බඩගින්න ඉඳියේ. ඒ නිසා එයා තමයි ගිහිල්ලා ඕඩර් කරේ. මොකද මං කිව්වා එයාට කැමති දෙයක් ගන්න කියලා. මමත් එතන තිබ්බ හැම එකටම මමත් කැමතියි. ඉතින් අපි කලින් try කරලා නැති දෙයක් ඉතින් මං කිව්වා එහෙනම් අරන් එන්න කියලා. මොකද
එයාගේ මගේ දෙන්නගෙම වගේ ටේස්ට් එක ඒ කියන්නේ අපි දෙන්නම කන්නේ එකම වගේ කෑම ජාති. ඉතින් ඒ හින්දා ප්‍රශ්නයක් නෑ අපි දෙන්නටම කන්න පුළුවන්. ඉතින් එයා ගේන එක මට කන්න පුළුවන්. ඉතින් මේ නූඩල් එකක් ගත්තේ. ඒක මාරම තමයි. නේද? අම්මා try කරලා අපි කාලේ කරයි. මම කියන්නේ තියනවා. ෆ්ලැට් කරලා දෙන්න. ෆ්ලැට් කරලා දෙන්න. නෑ අතන රහයි. දැන් අපි ස්ට්‍රීට්ස් මොන හරි ඉක්මනට යනවනේ මොකද තව පැය භාගයයි තියෙන්නේ මේ වගට වහනවා. ඉතින් එන කෙනෙක් අනිවාර්යයෙන්ම 9 4 එන්න ඕන. මොකද දැන් අපි අද අතර නම් වෙනකොට මේ ගොඩක් ඒවා ක්ලෝස් කරලා දැන් මේ අපේ මේතර බිග් බස් මේ සෝඩා ගොඩක් ඒවා වහනවා 3:00 වගේ වෙද්දී ඒ නිසා පොඩක් උදෙන් එන තරමට හොඳයි. උදෙන් කියන්නේ 10ත් 11ත් වගේ ඒ අතර එනවා නම් හොඳයි. එහෙනම් අපි මොන හරි ස්වීට්ස් මොන හරි try කරලා බලමු. අපිට ගොඩක් දුරක් නෑනේ මෙතනටනේ. කිලෝමීටර්ස් 30ක් විතර තිබ්බේ. හැබැයි අපිට ට්‍රැෆික් එකක් විතර ගියා. කවුලක් නෑ අපි දවසේ හොඳට නිදාස් ගත්තා. අපි නැගිටිනකොට 11ට 12ට විතර ඇති. අපි නැගිටිනකොට 12ට විතර ඇති. ඊට පස්සේ මෙහි අපි ඊය රාතම හිතුවේ නේද මෙහෙ එනවා කියලා. හොඳයි. හිතුවා. කොහමද අපිට හෙටත් නිවාඩු? ඔව් හෙටත් නිවාඩු. මන්ඩේ නිවාඩු මේ ඉතින් සන්ඩේ අවුලක් නැහැ. හෙටත් දවල් වෙනකම් නිදාගන්න පුළුවන්. වටුරා කෙනෙක් පාරම් දෙන්න. මෙන්න මෙයා හොඳයි නේ මට.
අද ගොඩක් රස්නේ මම මේ හරියට ක්ලියර් එකට ඇහෙනවාද කියලා කිව්ව මේ අද ටික රස්නේ අද මේ දවස් තුනම මේ රස්නේ කියන්නේ අද ඉරිදා ඉතින් ලොන් වීකෙන්ඩ් එකක් තියෙන්නේ මොකද සෙනසුරාදා ඉරිදායි අපිට ලේබර් ඩේ එක නිසා මන්ඩේ නිවාඩුයි ඉතින් අපි දෙන්නත් එක්ක හිතුවා අද පොඩක් එළියට එනවා කියලා. මොකද මන්ඩේ ගෙදරට වෙලා ඉන්නවා කියලා හිතුවා මේ ඊට පස්සේ ආයෙ අර හරුවදාගේ වැඩටත් යන්න ඕන හින්දා මේ අද චුට්ටක් එළියට එනවා කියලා තමයි හිතාගෙන අපි මෙහෙට ආවේ. මං හිතනවා වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් අපේ මීට කලින් වීඩියෝස් බලලා නැත්නම් ගිහිල්ලා බලන්න. අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. හොඳයිද කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ඔර්මනත් කියන්නේ අපි ගිය සතියේත් නේ ගිය සතියේ ඉස්සර සතිය හරි කොහොම හරි අපි මගේ මාකට් එකකටම තමයි ගියේ. ඒ කියන්නේ කලින් අපි ඒකත් බලන්න මේකත් බලන්න දෙක වෙනස්. දෙක වෙනස්. ඉතින් මොන හරි අපි හැමදාම කියනවා වගේ මොන හරි ඔයාලට රික්වෙස්ට් එකක් තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාගෙන යන්න. කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අපි ඒ වගේ වීඩියෝස් ගේන්න try කරන්නම්. ඉතින් එහෙනම් අදට අපි දෙන්න ගිහිල්ලා එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මොකද කියන්නේ? Bye bye.